Hello everyone, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද 2026 ජනවාරි 1 වෙනිදා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ජනවාරි 1 වෙනිදානේ අපි රැට පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඒ ගමන යන හින්දා මට රැට පාඩම් කරන්න වෙන්නේ නැති වෙයි සමහර විට අපි බලමු. ඒ වුණාට මම උදේ පාඩම් කරා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේකත් කාලා ආයෙත් ස්ටඩි වැඩ ටික පටන් ගත්තා. ජනවාරි 1 වෙනිදා ඔයාලා මොකද්ද කරේ කියලා, දවස් කොහොමද ගෙවුනේ කියලා මට අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දන්නේම නැතුවන කතා කර ඉද්දි හවස්තුත් වෙලා අපි එහෙනම් එළිය චුට්ටක් ඇවිදලා පරිසරයේ විඳලා අපි අපේ ඉතිරි වැඩ ටික පටන් ගමු. ඊට පස්සේ ඉතින් මම ආයෙත් වැඩ කරන්න පටන් ගත්තා. මම උදේ හිස්ටරි ලෙසන් එකක් පාඩම් කරා. ඒ පාඩම් කරපු එක මතකෙන් ලියන එක තමයි මේ කරන්නේ. මට එහෙම කරාම හොඳට මතක හිටිනවා. ඉතින් ඒක නිසා මම මේ විදිහට හිස්ටරි පාඩම් කරනවා. හරි. මට මේ ළඟදි පොඩි gift එකක් හම්බුණා. එහෙනම් ඉතින් එන්න අපි ඒ gift එක unbox කරමු. හරි. එහෙනම් ඉතින් මේ වැඩෙත් ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි පන්සල් ගියා. අලුත් අවුරුද්දක අලුත් දවසක් කියන්නම ඉතින් අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. සමහර වෙලාවට හිතෙනවා අපි අවුරුදු ගණන්, දවස් ගණන්, මාස ගණන් මහන්සි වෙලා කැප වෙන්නේ එකම එක හීනයක්, පුංචිම පුංචි හීනයක් වෙන්න පුළුවන්. අපි ඒක යථාර්ථයකට ගේන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් මේ වැඩෙත් කරගෙන ඔන්න ඉතින් අපි ආවා ඒ ගෙදර. මං හිතුවේ මට ඇවිල්ලා පාඩම් වැඩක් කරන්න ටයිම් එකක් නැති වෙයි කියලා. ඒ වුණාට ඉතින් මහන්සියක්වත් තිබුණ නැති හින්දා මං ඉතින් ඔන්න රැ වෙලා ආයෙත් මගේ වැඩ ටික පටන් ගත්තා. මේ තියෙන්නේ සර් කරලා තියෙන පාඩම් ටික. මෙතන පාඩම් 14ක් තියෙනවා. මම මේක ඉස්සෙල්ලා පොඩියට නෝට් ඩවුන් එකක් දාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට කොලයකට ගත්තා. එතකොට මට මේ පාඩම ඉවරුනාට පස්සේ ඉස්සරහින් ටික එකක් දාගෙන මට එතකොට බලා ගන්න ලේසි. දැන් වෙලාව 10:03යි. මට කරන්න නම් වැඩක් නැහැ. තිබ්බ වැඩ ටිකක් ඉවරයි. එහෙනම් ඉතින් අපි බලමු. මේ බලන්න මේකට වෙලා තියෙන දේ. මම දන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ වගේ මිනිස්සුන්ට වද දෙන සත්තු జాතියක් ඉපදිලා ඉන්නේ කියලා. මේ බලන්න මේකේ දාලා තියෙන පොහොර වලින් තමයි මේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ බලමු ඉතින් මම මේක රිපෝට් කරන්න ඕන. වැඩේ කියන්නේ මට ටයිම් එකක් නැහැ. බලමු මම අනිවාර්යෙන් රිපෝට් කරන්න හිතාගෙන ඉන්නවා ටයිම් එකක් එනකන්. අපි බලමු ඉතින්. මගේ අනිත් ප්ලාන්ට් එක ඒකටත් එහෙමයි. ඒකේ මේ පැත්ත උසයි, මේ පැත්ත පහතයි. ඒ කියන්නේ මේ පැත්තේ පස් නැහැ. මේ බලමු මම රිපෝට් කරත් ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ජනවාරි 1 වෙනි දවසේ ගෙවුනේ. ඒ නැති අතට මං ගිහින් එන්නම්.